good morning යාළුවනේ නෑ අද මම උදේට උයන්න ලෑස්ති වෙන්නේ මම අද උයන්න යන්නේ මේවට කියන්නේ තියඹරා කියලා කියන්නේ මෙන්න මෙහෙම අර නැට්ට හරියෙන් මෙතන මෙහෙම කපන්න ඕන රවුමක් ඒක කපලා ඉවරලා අපි මෙන්න මෙහෙම පොඩ්ඩක් මේක මෙන්න මෙහෙම වටේට මේවා කරන්නේ. එතකොට මේ පේනව නේද මේ සුදු පාටට කිරි වගේ තියෙන්නේ. ඒක තමයි තිත්ත. එතකොට මේ තිත්ත එක අපි යවා ගන්න නම් මෙහෙම කරකවන්න ඕනේ. මෙහෙම වටේට මේවා කරනකොට එන්නේ කිරි වගේ එක එනවා. ඒක අපි සුද්ධ කරලා අයින් කර ගන්න ඕනේ. දැන් අපි මේ විදිහට මේ සුද්ධ කරලා මේ ගෙඩිය පොතු අයින් කර ගන්න ඕන. සමහර අය නම් මේ පොත්තත් එක්කම උයනවා. ඒ වුණාට මම නම් පොත්ත අයින් කරලා තමයි මේක මේ උයන්න ගන්නෙ. දැන් අපි මේ විදිහට කෑලි කපාගෙන මේ විදිහට පොඩි කෑලි ටිකට කෑලි කපා ගන්න ඕන අපි. ඊට පස්සේ දැන් මම මේ පිපිඤ්ඤා මේ තියඹරා කෑලි ටික කපලා සෝදලා ඔක්කොම කරලා අරන් තියෙන්නේ. මම ඒකට දාන ලුණු ටිකක් මිරිස් පොඩ්ඩකුත් දානවා. ගොඩාක් දාන්න එපා. එතකොට රස නැති වෙනවා. කහ ටිකක් දානවා. තුන පහ කුඩු. එතකොට බැදලා සෝදලා තියෙන උලුහල් ඇට ටිකකුත් දානවා. තව මෙතන මම අරන් තියෙනවා සුදු ලුණු තියෙනවා. ලුණු කපලා තියෙනවා. රම්පේ කරපිංච තියෙනවා. සෝදලා කපාගත්ත කරවල කෑලි ටිකක් තියෙනවා. එතකොට තක්කාලි ටිකක් කපලා තියෙනවා. මම දැන් මේ ටික ඔක්කොම දානවා. මේකට දාගන්නවා. දාලා මම මේකට දානවා දියකිරි. දියකිරි දාන්න මේ කෑලි මට්ටමට වගේ වෙන්න දාන්න. දාලා මේක පොඩ්ඩක් අවලං කරලා දැන් වහලා ලිපේ තියන්න ඕනේ. දැන් මම මේ ඔක්කොම ටික දාලා මේ මල් ලිපේ තිබුණා මේක. දැන් නම් තියඹරා මාළුව හරි ලස්සනට තියෙනවා යාළුවනේ. මේක හරි සුවඳකුත් දැනෙනවා. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සන්නයි පරිස්සමින් ඉන්න සතුටින් ඉන්න ආදරේ ගොඩක්